hello boys and girls ආදරෙන් පිළිගන්නවා ගේමින් වීම YouTube channel එකෙන් ගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් boys and girls අදත් ගෙනල්ලා තියෙන්නේ සුපිරිම වීඩියෝ එකක්. වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම thumbnail එකේ දකින්න තියාලෝනේ. ඉතින් මේක මන් දවස් 5කට විතර කලින් දාලා අයින් කරා. හරිද? ඒ කියන්නේ මචං අයින් කරන්න ඕනේ පොඩි ප්‍රශ්නයක් වෙලා. ඉතින් මේ ප්‍රශ්නේ මං හදාගෙන කිව්වේ ආපහු ඔන්න දැන් ආපහු මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. හරිද? ඉතින් යාළුවනේ කලින් බලපු අය ආපහු බලයි කියලා මං හිතනවා. ඉතින් සමාවෙන්න මේ වීඩියෝ එක අයින් කරන්න උනාට. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් දේවල් කිහිපයක්ම මතක් කරන්න තියෙනවා. හරිද? ඉතින් අද මම මචං කස්ටම් එකක් ගැහුවා. හරිද? එතකොට කස්ටම් එක ගැහුවේ ඔයාලා දන්නවා ඇති ගේමින් සඳරුවයි මායි අපේ සෙට් එකක් එක්ක. හරිද? මේ ඉතින් ඒ කස්ටම් එක ගහනකොට මචං කස්ටම් එකට ආව කොල්ලෙක්. හරිද මචං? ඉතින් මන් දන්නේ නැහැ කොල්ලා කවුද කියලා. ඉතින් මචං කොල්ලෝ දෙන්නෙක් මාව. හරිද? එක කොල්ලෙක් ආවට පස්සේ ඒ කොල්ලා කිව්වා විම් අයියෝ වගේ වීඩියෝ බලනවා බිග් ෆෑන් රික් එක ගන්න කියලා. හරිද? අනිත් කොල්ලා මචං අනිත් කොල්ලා ආවට පස්සේ මේ දැන් මේ කොල්ලා ලොබියට ආවට පස්සේ මේ සඳරුගෙන් ඇහුවා මේ වයිටි කරන විම්මද කියලා. හරිද? ඊට පස්සේ මේ සෙට් එක කිව්වා ඔව් කියලා. හරිද? ඊට පස්සේ මාත් කිව්වා ඔව් කියලා. ඊට පස්සේ මචං මේ කොල්ලා නිකන් මැරෙන්න වගේ හැදුවා. හරිද? අඩෝ මේ ඒකේ අයියේ දන්නවද මැරෙන්න හැදුවේ මේ එයා මගේ වීඩියෝ බලනවලු. එයා මගේ බිග් ෆෑන්ලු. මේ ගොඩක් ආදරෙලු ඔයාගේ වීඩියෝ සුපිරිලු කියලා මට දැන් කියනවා. හරිද? අයියෝ මං ඔයාගේ බිග් ෆෑන් සුපිරි මේ රික් එක ගන්නකො රික් එක ගන්නෝ කියලා මැරෙන්න හදනවා මචං. හරිද? ඉතින් මට පට්ට සතුටුයි මචං. හරිද? ඒ කියන්නේ එච්චර ආදරය කරන කොල්ලෝ ටිකක් මාත් එක්ක ඉන්නවා කියන්නේ මචං අඩෝ මට හිතා ගන්න බැරි වුණා මං ඒ වෙලේ ඈ. දැන් සාමාන්‍යයෙන් මචං මට ආදරය කරන පිරිස හොයාගන්නේ මට කමෙන්ට් එකක් දැම්මම විතරයි. ඕම මචං ගේම් එකටත් ඇවිල්ලා ඔහොම ප්‍රතිචාර දක්වද්දි මචං මට පට්ටම සතුටුයි. හරිද? සමාවෙන්න වචන පැටලෙනවා. අඩෝ පට්ටම සතුටුයි. හරිද? මට නිකන් ඇඬෙන්න වගේ අවසිරාවටම. හරිද? මම ඒක රෙකෝඩ් කරගත්තා මචං. හරිද? ඒකේ කොල්ලා කියපු ටික රෙකෝඩ් කරගත්තා. පස්සේ හිතුණා ඉතින් ඒක නිකන් මාකට් එකක් වගේනේ කියලා මේ ඒක මං ගැලරියෙන් ඩිලීට් කරා. නැත්තම් මට මේ වීඩියෝ එක ඔයාලට පෙන්නන්න තිබ්බා. අඩෝ මට පට්ටම සතුටුයි. හරිද? එච්චර ආදරේද මට උඹලා නිකන් අහන්නේ. හරිද? ඒ කියන්නේ අඩේ මං හිතුවේ බං වීඩියෝ බලනවා මෙහෙමයි ඉතින් විම්ම හොඳයි කියලා. එහෙමනේ දාන්නේ මචං. අඩෝ ඔච්චර ආදරේ කරන සෙට් එකක් ඉන්නවා කියලා. අදනේ දන්නේ බා. මේ කොල්ලා මචං ලොබියට ඇවිල්ලා මැරෙන්න හැදුවා බං රික් එක ගන්න කියලා. පට්ටම සතුටුයි මචං. හරිද? උඹලා එච්චර ආදරේ කරනවා කියලා අද මන් දන්නේ. අඩෝ පට්ටම සතුටුයි. හරිද? ඉතින් අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඔයාලා thumbnail එකේ දකින්නදී ඉතින් අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි ලංකාවේ. හරිද මචං? මේ account එක දැක්කාම ගොඩක් අය කියනවා proxy කියලා. හරිද? ඒ කියන්නේ මචං අර නිකන් VIP proxy ඒ scene එකේ තියෙන account එකක් යාළුවනේ මේක. හරිද? ඉතින් වැඩි කතා ඕනේ අපි බලමු මේ account එක මොකක්ද කියලා. කට්ටිය කිව්වට මල්ලි ප්‍රොක්සි වෙයිද KD ගේ account එක නෑ මචං. මේක ප්‍රොක්සි නෙමෙයි යාළුවනේ. මේක මචං රියල් account එකක් යාළුවනේ. හරිද? ඉතින් ඔයාලට බලාගත්තේ යම්මට අසිරේ පිස්සු පීකුදු account එකක් නේද යාළුවනේ. ඉතින් මචං මේක level 1 account එකක්. ගොඩක් අය කියනවා proxy account එකක් කියලා මචං. මේකේ බලන් ඉද්දි like එහෙම වැඩි වෙනවා. හරිද? බලන් ඉද්දි like එහෙම වැඩි වෙනවා. 1,41,000ක්. දැන් දවස් 3කට විතර කලින් දාපු වීඩියෝ එකේ මචං තිබ්බේ 1,38,000ක් like. හරිද? ඉතින් දැන් අම්මට සිරි වෙනවා. කොහොම හරි like යනවා මචං බරටම. හරිද? ඉතින් සෑහෙන්න අවුල මචං. හරිද? සාමාන්‍යයෙන් මචං වෙන ප්ලේ කෙනෙක්ට හිතා ගන්න බෑ ලෙවල් එකේ අම්මට සිරි හිතනවනේ මචං ප්‍රොක්සි කියලා. ඒ වුණාට මචං මේක ප්‍රොක්සි නෙමෙයි. හරිද? ප්ලේ කරන account එකක්. හැබැයි මෙයා ප්ලේ කරන්නේ කස්ටම් විතරයි. හරිද? දන්නෝ දනිති නොදන්නෝ අඬදි KD ගේ account එක. හරිද? ඉතින් බූයපාස් පැත්තෙන් 111 ගානේ තමයි ගොඩක් ඒවා දාලා තියෙන්නේ. මං හිතන්නේ ලංකාවේ තියෙන ලෙවල් එකේ සුල්තාන් account එකක්. සුල්තාන් account එක. හරිද? එකක් නෙමෙයි එක. හරිද? මොකද කලින් තිබ්බා අශීල අයුගේ account එක. ඒකටවත් මෙච්චර top up කරලා නෑ මං හිතන්නේ. මේකට එන event එක cover කරනවා මචං. මං හිතන්නේ කුඩු business කරන කෙනෙක්ද කොයිද මෙයා. නැත්තම් මචං මෙච්චර top up කරන්න විදියක් නෑ. හරිද? මං නිකන් කිව්වේ ඒ කියන්නේ මචං බරටම top up කරනවා. හරිද? prime level 8 කුඩු business කරලවත් හදන්න බැරි account හදපු මිනිස්සු. හරිද? අනිවාර්යයෙන්ම මචං මේ KD අයියා මේ වීඩියෝ එක බලනවා නම් මෙතෙන්ට දාන්න මේ බෞත් එකට දැන් දාලා තියෙන්නේ TikTok KD AFK 1 million 1.1 million කියලා. ඉතින් එතෙන්ට දාන්න කුඩු බිස්නස් කරලවත් හදන්න බැරි account කියලා. මං නම් කියන්නේ ඒකයි. හරිද? ඉතින් මචං viral යන්න ඕන account. හරිද? ඔන්න Winix request දානවා. මගේ බොක්කක් තමයි මේ වෙලාවේ request එක ගන්න බෑ දන්නවනේ. ඉතින් සුල්තාන් account එකක් යාළුවනේ level එකේ හැමෝම proxy කියන account යාළුවනේ මේ තියෙන්නේ. හරිද?
ඉතින් ගැම්මත් තමයි යාළුවනේ ඔන්න තියෙනවා ඒ account එක. ඔන්න ඔය විදිහට තමයි අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයිද? අනිවාර්යෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න, share පාරක් දාන්න. ඒත් එක්කම subscribersලා 12000ට තව subscribersලා 400ක් විතර ඕනේ. මේ වීඩියෝ එක බලන set එකම subscribe කරොත් මාත් සතුටින් ඔයාලත් සතුටින්. ඒක නිසා අනිවාර්යෙන්ම subscribe කරන්න සා. උඹලා අඩෝ බං එච්චරට මාදරේද බං? අනිවාර්යෙන්ම comment එකක් දාගෙන යන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මගේ උන් set එකටම ජය වේවා. ආදරේ. bye bye.